in this vlog. Hi ළමයි. ඔන්න ඉතින් අද ඔයාලව වෙල්කම් කරේ මම නෙවෙයි. ඔයාලා අඳුරන ඔයාලගේ යාළුවෝ දෙන්නෙක්. මේක නම් පුංචි vlog එකක්. හැබැයි අපිට ස්පෙෂල් vlog එකක්. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි අපේ සෙට් එකේ යාළුවෙක් හිටියා ජපාන් ගිහින්. ඉතින් එයා නිවාඩුවට ලංකාවට ආවා. එයාව දකින්නේ ගොඩාක් කාලයකට පස්සේ 2021 විතර පස්සේ තමයි මම එයාව දැක්කේ. ඉතින් එයා රට ගියාට පස්සේ ආව ෆස්ට් ටයිම් තමයි මේක. එයා ඉන්න කලින් ඉඳන්ම කිය හිටියා අනිවාර්යෙන්ම අපිව බලන්න එනවා කියලා. ඒ වගේම එයා ආවා කාලෙකින් තමයි අපේ ගොඩක් කට්ටිය මේ විදියට සෙට් උනේ. හැබැයි අපේ කීප දෙනෙක්ට නම් එන්න බැරි වුණා. මොකද එයාලා කැම්පස් ගිහිල්ලා කොළඹ හිටපු හින්දා එන්න පුළුවන් හැමෝම ආවා. ඉතින් මේ ඉන්නේ අද දවසේ අපේ ස්පෙෂල් ගෙස්ට්. එයා තමා ජනනී. ඉතින් මෙන්න මේ ජපන් බෝනික්කි බලන්න තමයි අපි කට්ටියම දුවගෙන ආවේ. අනිත් අයව නම් ඔයාලට අඳුන්වලා දෙන්න ඕන නෑනේ. මොකද එයා කළා කලින් vlogs වලින් මම ඔයාලට අඳුන්වලා දුන්නනේ. ඉතින් grade 5 වලින් පස්සේ ඉඳන් තමයි මම ජනනිව අඳුරන්නේ. ඉතින් එතන ඉඳන් ඔල්වේ කාලේ ක්ලාසස් වලින් තමයි මට ජනනිව සෙට් වෙන්නේ. ඊට පස්සේ A level ක්ලාසස් වලින් එකටම හිටියා. ඉතින් එයා මගේ සමීපතම යාළුවන්ගෙන් එක්කෙනෙක්. ඉතින් ඔයාලා දන්නවනේ කාලෙකින් මේ වගේ අපිත් එක්ක එකටම හිටපු යාළුවෙක් ආවට පස්සේ අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් තමයි මේ කෑගගහ සද්දෙන් කට්ටිය කතා කරන්නේ. එක කතාවක් නෙවෙයි කතා ගොඩක් තියෙනවා. එක එක්කෙනා එක කතා කියනවා. ඉතින් ඒක තමයි මෙතන අපි කට්ටිය පිස්සෝ ටිකක් වගේ හැසිරෙන්නේ. පිස්සෝ කිව්වට පිස්සු නෙවෙයි. දන්නවනේ ඉතින් අපි සතුටෙන් හැමෝම එක දේවල් ෂෙයා කරගන්නවා. එහෙම තමයි නේද ගෑනු ළමයි වුණාම. ඉතින් එයා ගානේ අපිට එදා ලන්ච් එක හම්බ වුණා. මේ තියන්නේ අපේ යාළුවෝ අපිට ප්‍රින්සස් ට්‍රීට්මන්ට් දෙන අවස්ථාවක්. කාවිනේ තමයි අපිට ඩ්‍රින්ක් එක සර්ව් කරන්නේ. චර්ස් කියන තමයි දැන් අපි කට්ටියම සූදානම් වෙන්නේ. ඒකත් ඉතින් කට්ටියම කීප පාරක් කියලා තමයි ඒක වීඩියෝ කරගත්තේ. hina වෙන්නත් ඕන, කතා කරන්නත් ඕන, කෑම කන්නත් ඕන. කලින් වීඩියෝ එක හරි ගිහිල්ලා නැහැ. ඉතින් ඕන අපි ආයිත් again මේ වීඩියෝ එක ගන්න තමයි හදන්නේ. ඔන්න 1යි 2යි 3යි. ඔන්න අපි දැන් ආයිත් ඒ වීඩියෝ එක ෂූට් කරගත්තා. ඉතින් අපි ජනනි ගානේදී ලන්ච් එක ගත්තා. ඊට පස්සේ වීඩියෝස් ගොඩක් ගත්තා. ඔපදූප ගොඩක් කෙව්වා. ඒ විතරක් නෙමෙයි ජනනි අපි හැමෝටම ගිෆ්ට්ස් අරන් ඇවිත් තිබ්බා. මෙන්න මේ රෝස පාට කියුට්ස් බෑග් වල තමයි එයා අපිට ගෙනාව ගිෆ්ට්ස් ටික තිබ්බේ. මේ ඉතින් අපේ යාළුවෙක් එයාගේ ඇචීව්මන්ට් එකක් ගැන කිව්වා. ඉතින් ඒක තමයි අපි හැමෝම මේ කෑගගහ මතක් කරන්නේ. මේක හොඳ සලකන්න එපා අපේ මානුගේ ප්‍රින්සස් ට්‍රීට්මන්ට්. oh my god. බලන්නකෝ අපේ මානුරි මට ප්‍රින්සස් ට්‍රීට්මන්ට් දෙනවා. oh my god. thank you මානුරි. මේ බලන්නකෝ අපේ වාක්‍යා ලොකු වැඩක්. වාගේ හරිද? ඉතින් අපි මේ විදියට පැය කීපයක් එතන ගත කරලා දැන් යන්න තමයි රෙඩි වෙන්නේ. ජනනී ඔයා අපිව බලන්න ආවට thank you. ඒ වගේම ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම විශ් කරනවා. ආයෙත් දවසක අපි හැමෝම මේ විදියට හම්බෙමු. ඉතින් එතකන් ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න.